Hi guys. කොහොමද ඔයාලට? බලමුද මේ වීකෙන්ඩ් එකේ මම මොනවද කරේ කියලා. ඔන්න අපි මේ වීකෙන්ඩ් එකේ මුලින්ම ආවේ මල් ටිකකුත් අරගෙනම අපි මුලින්ම ආව සීනිගම දේවාලේ වදින්න. ඉතින් ඔයාලා සීනිගම දේවාලේට වදින්න ඇවිල්ලා තියෙනවද? කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. සීනිගම දේවාලේ කිව්වම ඔයාලට මුලින්ම මතක් වෙන්නේ මිරිස් සමරනවා කියලා නේද? ඔව් හාස්කම් රැසකින් යුක්ත තැනක් තමයි සීනිගම දේවාලය කියලා කියන්නේ. මෙහි ඉතිහාසගත කතාව තමයි අතීතයේ සිටි රාමසිංහ නම් රජුට සිටිය කුමාරවරුන් 7 දෙනෙක්. මොවුන් 7 දෙනාගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම සහ මහජනතාවගේ විරෝධයන් මත රාමසිංහ රජු මොවුන් 7 දෙනා පිටුවහල් කරනවා. සාගර තරණයේදී අභියෝගවලට මුහුණ දීමට සිදුවන අතර ලක්දිවට ගොඩ බැසීමේදී පත්තිනි මෑණියන් විසින් ගිනිකඳු 7ක් මැවුව කියලත් කියනවා. ඒ වගේම දෙවොල් දෙවියන් ගිනි මත ඇවිද ඒම පැමිණීම සිදුවුණු අතර පත්තිනි දෙවියන්ට කන්නලව් කර අවසර ලබාගෙන ඇත. ඒ සිහිපත් කිරීමට අතටත් දෙවොල් දේවාලයේ ගිනි පෑගීම සිදු කරනවා. කරදියෙන් වට වෙලා තිබුණත් දියම දේවාලයේ ළිඳේ තියෙන වතුර මිරිදිය රසයි. මේ වගේ තවත් කතා ඔයාලා දන්නවා නම් සීනිගම දේවාලය ගැන පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඉතින් අපේ ඊළඟ ස්ටොප් එක උනේ හිකඩුව බීච් එක. ඔන්න ඉතින් අපි අද දවසේ අන්තිම තැනට ආවා. ඒ තමයි කැස්ව ෆාම් එකට. අපි ආව කැස්වැව බලන්න. මේ වීඩියෝ එකේ ඉස්සරහට මම වොයිස් කරන්නේ නෑ. ලස්සන වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඇඩ් කරලා තියෙනවා. ඒකත් බලගෙන යන්න.